හායාලුවනේ අයිබෝන් කියලා පිළිගන්නවා ටිප්ස් බයි තරුදු මගේ YouTube channel එකට. ඉතින් ඔයාලා අද මේ එකතු වෙලා ඉන්නේ මගේ YouTube channel එකෙන් කරන Upwork video tutorial series එකේ තවත් එක වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඔයාට ආපු invitation එකකට හරියටම reply එකක් යවන්නේ කියලා. ඔයාගේ profile එක බලලා හරි ඔයා ආපු proposal එකකට reply එකක් විදිහට ආපු invitation එකකට හරි කොහොමද හරියටම reply එකක් යවන්නේ? එහෙමත් නැත්නම් හරියටම ඒකට response proposal එකක් යවන්නේ කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි බලමු කොහොමද අපිට ආපු ඉන්විටේෂන් එකකට අපි රිප්ලයි එකක් විදිහට ප්‍රොපෝසල් එකක් යවන්න කියලා. ඉතින් ඔයාට ඊමේල් නොටිෆිකේෂන් ඔයා ඔන් කරලා තියෙනවා. ඔයාට ඊමේල් එකකුත් ඇවිල්ලා ඇති congrats you have been invited to submit proposal කියලා. ඉතින් මේ විදිහට තමයි ඊමේල් එක පෙන්නන්නේ. මෙතනින් submit button එක click කරලා ඔයාට log වෙලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ Upwork account එකේ notification icon එක click කරලා පස්සේ මෙතන උඩින්ම තියෙනවා you have received an invitation කියලා job එකේ title එක පෙන්නනවා. ඉතින් මේ invitation එක මට ඇවිල්ලා තියෙන මම සබ්මිට් කරපු ප්‍රොපෝසල් එකකට නෙවෙයි, මට ඩිරෙක්ට්ම ඉන්විටේෂන් එකක් කියලා තියෙන. ඒ කියන්නේ ක්ලයන්ට් මගේ ප්‍රොෆයිල් එකට ඇවිල්ලා මගේ තියෙන කැටලොග් එකක්, ඒ කියන්නේ ගිග් එකකට දාපු ඉන්විටේෂන් එකක් තමයි මේ තියෙන්නේ. මම යාල් ප්‍රොපෝසල් එකකට නෙවෙයි මේ ඉන්විටේෂන් එක මට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මෙන්න මෙතන තියෙන නොටිෆිකේෂන් පැනල් එකට ආපු ඉන්විටේෂන් එක ක්ලික් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලට ඉන්විටේෂන් එක බලා ගන්න වෙන්නේ. අපි පොඩ්ඩක් මේකේ දකුණු පැත්තට ගියොත් එහෙම මෙතන තියෙන accept interview අපිට මේ job description එක කියවලා අපිට මේක කරන්න පුළුවන් නම් අපිට මේක accept කරන්න පුළුවන්. කරන්න බැරි නම් decline කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ වෙලාවේ busy නම් ඔයාට මේ job එක ඔයාගේ skill එකත් එක්ක match වෙන්නේ නැත්නම් decline කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව option එකක් තියෙනවා refer freelancer. ඔයාටගේ යාළුවෙක් මේ Upwork platform එකේ තව ඉන්නවා නම් මේ job එක කරන්න පුළුවන් කියලා හිතන කෙනෙක් ඔයාට පුළුවන් refer freelancer option එකෙන් එයාව recommend කරන්න. එතකොට ඒ client ඔයා යවන recommendation එක යනවා. එතකොට ඒ client ඔයාගේ යාළුවත් එක්ක collaborate වෙලා මේ project එක කරනවා. ඉතින් අපි දැන් මෙතන accept කරන්න තමයි යන්නේ. මම ඊට කලින් බලනවා මට මේක කරන්න පුළුවන්ද කියලා. අපි පොඩ්ඩක් client ගේ පැත්තට આવොත් එහෙම මෙතන client 4.95ක review තියෙනවා. ඊට පස්සේ එයා UAE වල තමයි, ඩුබායි වල කෙනෙක්. එයා ජොබ් 82ක් පෝස්ට් කරලා තියෙනවා 130ක හයි රේට් එකක් එක්ක. ඊට පස්සේ එයා $21,000කට වඩා මේක ස්පෙන්ඩ් කරලා තියෙනවා. ඒ වගේම පැය 1463ක් එයා ෆ්‍රීලාන්සර්ස් ලාගෙන් වැඩ අරගෙන තියෙනවා මේ හවලි රේට් එක. ඔයාලා හවලි රේට් එක කියන එක දන්නේ නැත්නම් මම ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඩිස්ප්ලේ එකේ දාන්නම්, උඩ කාට් එකකුත් දාන්නම්. ඔයාලට එතනින් පුළුවන් හවල රේට් එක ගැන ඔක්කොම විස්තර A to Z දැනගන්න. ඉතින් මම මෙන්න මෙතන view more කියන එක ක්ලික් කරලා මේ job description එක කියවනවා. ඉතින් අපට සිට ඉතින් මේක දිග description එකක්. මම පොඩ්ඩක් කියවලා බලනවා time එක අරගෙන. ඉතින් එහෙම නැත්නම් ඔයාලට මෙතන view job posting කියන එක ක්ලික් කරලා original job post එකම බලන්න පුළුවන්. ඉතින් මේ job post එක පොඩ්ඩක් දිගයි සහ පොඩ්ඩක් advance. එයාලා serious editor කෙනෙක් තමයි හොයන්නේ. ඒ කියන්නේ එයාලත් එක්ක long term වැඩ කරන්න පුළුවන්. ඒ හොඳ AI දැනුමක් තියෙන, marketing knowledge එකක් තියෙන serious editor කෙනෙක් තමයි හොයන්නේ. ඔයා beginner කෙනෙක් වගේ නම් මේ වගේ job එකක් ඔයාට කොහොමවත් ගැලපෙන්නේ නැහැ. ඉතින් මට මේක ආපු invitation එකක් හින්දා මම මේකට ඇප්ලයි කරනවා. මට මේක කරන්න පුළුවන් සහ මගේ ටීම් එකත් එක්ක එකතු වෙලා මට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා මට අයිඩියා එකක් තියෙන හින්දා මම මේකට ඇප්ලයි කරනවා. ඉතින් මේ වගේ ඉන්විටේෂන් එකක් ඔයාට ඔයාගේ ප්‍රොෆයිල් එකට ආවට පස්සේ ඔයා සබ්මිට් නොකරපු ප්‍රොපෝසල් එකකට ඔයාට ඉන්විටේෂන් එකක් ආවට පස්සේ ඔයා ඒක සබ්මිට් කරද්දී accept interview ගිහිල්ලා ඔයා ඒක සබ්මිට් කරද්දී ඔයාට කිසිම කනෙක්ට් ගාණක් වැය වෙන්නේ නැහැ. මොකද ඒ ඉන්විටේෂන් එක ඔයාට ප්‍රොෆයිල් එකට ආප් එකක් හින්දා ඔයා ඇප්ලයි කරලා ගන්න එකක් නෙවෙයි හින්දා ඔයාට කිසිම කනෙක්ට් ප්‍රමාණයක් ඔයාට මේකෙදි වැය වෙන්නේ නැහැ. ඉතින් මම දැන් මේක ෆීල් කරන්න තමයි යන්නේ. ප්‍රොෆයිල් එකක් ජෙනරල් විදියට තියෙනවා. හවලි රේට් එක දාලා තියෙනවා කොහොමද කියලා. මම හවලි රේට් එක පොඩ්ඩක් වැඩි කරනවා මෙතනදී. මම හවලි රේට් එක 18ක් වගේ දෙනවා. පැයට $18ක්. මේ හවල රේට් එක ගැනව දන්නේ නැත්නම් මෙතන උඩ තියෙන කාට් එකෙන් ගිහිල්ලා මම කරපු වීඩියෝ එක බලන්න පුළුවන්. ඊට පස්සේ schedule rate increase මම හැම මාස 3කටම 110ක් මම increase කරනවා. 105ක් කියලා මෙතනදී දාගමු. ඊට පස්සේ cover letter එක ලියන්න තියෙනවා. ඊට පස්සේ මෙතනදී ඔයාලා ප්‍රශ්න කිහිපයක් අහලා තියෙනවා. අනිවාර්යෙන් මේවා හොඳට කියවලා බලලා හොඳ උත්තර ටිකක් මේකට දෙන්න ඕනේ ඔයා. ඊට පස්සේ ඔයාලට attachment එකක් upload කරන්න පුළුවන්. ඊට පස්සේ අර අපි කලින් ප්‍රොපෝසල් එක සබ්මිට් කරද්දී ඇඩ් කරා වගේ ප්‍රොෆයිල් highlights මෙතනට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මම cover letter එක ලියා ගන්නත් ඉස්සරලා වගේම ChatGPT use කරනවා. මම මුළු job description එකම copy කරනවා. copy කරගෙන ChatGPT ට දෙනවා. මෙතනදී මේ job description එකට අදාළව එයා මගෙන් ප්‍රශ්න 8ක් අහලා දෙනවා. ඉතින් ඒ 8ට මම වෙන වෙනම උත්තර දෙන්න ඕනේ. ඉතින් මේ ChatGPT ට මේ prompt එක දෙද්දි මම මේ ප්‍රශ්න numbers එක්ක මගේ answer ටිකක් මම එතනට දෙනවා.
ඉතින් අපි යමු ChatGPT එකට. I think මේ තියෙන prompt එක මම දෙනවා. I have received an invitation from Upwork, so I have to submit a proposal for that. This is the job description කියලා මම මෙතන අපේ job description එක post කරනවා. මම ඔයාලට මගේ වීඩියෝ එකේ description එකේ මේ prompt එක දාලා තියන්න. ඒතකොට තවත් ලේසි වෙයි proposal එකක් submit කරද්දී. මේක invitation එකකට proposal එක submit කරද්දී ChatGPT එකට දෙන prompt එක. ඉතින් මම මේ proposal එකේ answers ටිකත් මෙතනින්ම type කරගන්නවා. ඉතින් හරි මම මගේ මේ apply කරන්න යන job එකට මේ ප්‍රොපෝසල් එක යවන්න යන ජොබ් එකට අදාළ cover letter එකයි අදාළ ප්‍රශ්නවලට උත්තර ටිකයි මම ChatGPT දාලා ටික වෙලාවක් අරගෙන මේකට මට පැය භාගයක් විතර ගියා. ඉතින් මම time එක ගත්තා. මොකද මේවා හොඳට කියවලා බලලා හරියටම මේ තොරතුරු submit කරන්න ඕන හින්දා. මොකද මේ agency එකට තමයි මම apply කරන්න යන්නේ. ඒ කියන්නේ හරියට නිකන් මම අලුත් job එකකට ඉදිරිපත් වෙනවා වගේ තමයි මේක නිකන් job interview එකකට යනවා වගේ තමයි invitation එකකට reply එකක් කරන්න යද්දි. ඉතින් මේක ටිකක් ලොකු ඉන්විටේෂන් එකක් ලොකු කම්පැනි එක සාමාන්‍ය ඉන්ඩිවිජුවල් ක්ලයන්ට් කෙනෙක්ගේ ඉන්විටේෂන් එකට වඩා මේක ගොඩක් කම්ප්ලිකේටඩ්. ඉතින් මම ටයිම් එක අරගෙන ChatGPT දාලා ඊට පස්සේ Google සර්ච් කළා. ඒ වගේම සාම්පල් දීලා තිබ්බ මම කලින් කරපු සාම්පල් දෙකක් විතර මෙතන ඇඩ් කරා. ඉතින් ඒ විදිහට තමයි මම මුළු මගේ ප්‍රොපෝසල් එකම ෆිල් කරගත්තේ. ඉතින් මට ඔයාලා මෙතන දෙයක් කියන්න ඕන. මෙන්න මෙතන cover letter එක ලියද්දි ඔයාලට මෙතන හම්බෙන box එක මේ හුඟක් පොඩි. ඒක මම ඉස්සරින්දම මට මුහුණ දෙන්න ඕන ගැටලුවක් මේ Upwork site එකේ invitation වලට proposal send කරද්දි cover letters ලියන්න තියෙන මේ box එක පොඩි හින්දා ඉතින් අපිට පල්ලෙහාය බලා ගන්න බෑ. එහෙම කරන්න පොඩි අමාරුවක් තියෙනවා මෙතනදී. ඉතින් ඔයාලට මොකක් notepad එකක් හරි word document එකක් හරි open කරගෙන type කරලා මෙතනට copy paste කරා නම් ඒ ගැටලුව විසඳුමක් හොයාගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි මට ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. ඊට පස්සේ අපි මෙතන submit proposal කියන එක select කරනවා. දුන්නට පස්සේ අපේ proposal එක submit වුණා. ඉතින් මේ වගේ job එකක් ඔයාලට ගන්න පුළුවන් නම් ඊට පස්සේ දැන් අපිට chat box එකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන original message එක client ගෙන් ආපු invitation එකත් එක්ක අපිට message එකක් එනවා මේ වගේ client අපිට එවනවා. ඉතින් දැන් ඔයාලා chat box එකට ගියොත් එහෙම ඔයාලගේ chat box එකේ මේ client ගේ නමින් මේක බලා ගන්න පුළුවන්. මේ තියෙන අපි ආපු cover letter එක මේ තියෙන chat එක වලට බලා ගන්න පුළුවන්. ඉතින් මම ඉස්සෙල්ලා වීඩියෝ එක කිව්වා වගේ ඔයාලට මේ ප්‍රොපෝසල් එක edit කරන්නත් පුළුවන් පැය 6ක් ඇතුළත. එහෙම නැත්නම් client බලන්න මේ ප්‍රොපෝසල් එක view කරන්න කලින් එහෙම නැත්නම් අපිට මේක ගන්න නිකන් කරන්න බෑ වගේ කියලා දෙනවා නම් withdraw කරන්න. ඉතින් ඔයාලට මම කියන්න ඕනේ මේ වගේ ප්‍රොපෝසල් එකක් ඔයාලට මේ වගේ job invitation එකක් ආවට පස්සේ ඒකේ තියෙන description එකට ඔයාගේ skill එක match වෙන්නේ නැත්නම් ඔයාලට මේක කරන්න බෑ වගේ කියලා දෙනවා නම් අනිවාර්යෙන්ම ඔයා මේකට apply නොකර ඉන්න එක තමයි වඩාත් හොඳ. ඉතින් මම හොඳ පාඩම් ඉගෙනගෙන තියෙන මුල් කාලේ මේකට apply කරන්න ගිහිල්ලා වැඩ වරද්දගෙන තියෙනවා. ඒකින්ද ඔයාලට කියන්නේ ඔයාලා තේමාරුවේ වැටෙන්න ඕනේ නැති හින්දා. ඉතින් මේ විදිහට තමයි අපිට job invitation එකක් ආවට පස්සේ ඒකට proposal එකක් send කරන්නේ. හරි. ඉතින් ඒ විදිහට තමයි ඔයාලට Upwork එක හරහා ආපු invitation එකකට හරියටම reply කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් ඉස්සරහටත් මගේ YouTube channel එකෙන් ගෙන Upwork videos බලන්න. දැන්ම මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් bell notification එකත් click කරලා හිටියොත් ඔයාලට පුළුවන් ඉස්සරහට දාන videos ඔයා ගාවටම ගෙන්න ගන්න. ඉතින් එහෙනම් තවත් Upwork video එකකින් හමු වෙනකන් අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම ජයෙන් ජයම වෙන්න ඕනේ.